අම්මේ දෙක පේන්නේ නැහැ නේද? අවගේ පුතා දින්නේ. දැන් හොඳ ඔයාලා කියලා බිස්නස් එකක් කරන් ඉන්න එක නේද? පායිතිකේ පුතේ. 13යි. ටිකක් නැහැ ඉතින් අර ළමයි ඉස්කෝලේ යන දිගුනේ හඳපුර ටික විකුණ ගන්නවා. ඔව් ඒක හොඳයි ඒක හොඳයි. මේ හඳුන්කොර ගොඩක් තියෙනව නේද? නිවාතවකට try එන්නේ. ඒක හොඳයි ඉතින් ඔයාලගේ බිස්නස් එකක් කරගන්න එපා ළමයාගේ ඉස්කෝලේ වැඩ ටික කරගන්න නේද පුතේ? කීවසරද ඉන්නේ? අතවල හොඳට ඉගෙනගෙන අම්මාත් හොඳට බලා ගන්න ඕනි. නේද? පායින් එපා කොල්ලා ඔය අනිවාර්යෙන් අනාගතේ ජය ගනි නේද? අම්මට ඕනි මගෙන් මොකද්ද උදව්ව? මොකද්ද ඕනි? මොකක් කර උදව්වක්? මෙයා විතර දින්නේ? මෙයා කවුරු දින්නේ? තාගේ තාත්තට පේන්නේ තේන්නේ? ඔයා අම්මයි තාත්තා දෙන්නම බලා ගන්න. හොඳ කොල්ලෙක්. සුපිරි කොල්ලෙක්. ඉතින් මොනවද අම්මා ගැන කියන්න තියෙන්නේ? අම්මයි තාත්තයි ගැන මොනවද කියන්න තියෙන්නේ? අම්මයි තාත්තා කොහොමද බලාගන්නේ? හොඳ බලාගන්නේ. ඇත්තටම දැන් අම්මයි තාත්තා වාට ගොඩක් හොඳට සලකනවද? ඔයාලා කලකනවා නේද? අම්මයි තාත්තා සලකන්නේ නැත්තේ මොකද නේද? ඉතින් අම්මයි තාත්තා අම්මට මොනවද කියන්න තියෙන්නේ? ඔව්. අද පාටි දෙන්න නැතුව රත්දෙන් බලා ගන්නවා අතන ඉන්නකොට. ඔව්. අම්මට ගොඩාක් ආදරේ නේ. මේව තමයි වෙන්න ඕනේ. කිව්වත් එක්ක යනවා. එකයි යනවනේ. හරි මම ඔයාලට උදව්වක් කරන්න. පන්දාක් තියෙනවා. හරි. එහෙනම් ඔයා මේ ටිකක් තියාගන්න. ඔයාලා සතුටුයිද? ගොඩාක් සතුටුයි. ආ? ගොඩාක් සතුටුයි. මහත්තයා බෞද්ධද කතෝලික? ඔව් මම බෞද්ධ. හරි. ඔයාලා සතුටුයිද මොකද? එහෙනම් ඔයාලා හරි. එහෙනම් ඔයාලගේ මොකද හරි ඔක ඉදෝ ගන්න. හරි. හරි ඔයාලට මොනවද ඉස්කෝලේ යන තපත් වීම තියෙනවද? කවුද වහප්පන්ගේ? එක්කෙනෙක්. ඒකද? කම්පියුටරේ දාලා තිබ්බ දැන් නම් අයින් කරලා තියෙන ෆෝන් නම්බරයක් තියෙනවද? තියෙනවා.